වර්ෂ 1980 වන විටත් ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වුණු චීනය අද වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථික හිමි රට බවට පත් වෙලා තියෙනවා. වරක් දැඩි සාගතයකින් සහ ලෝකයේ තුල හුදකලා බවෙන් පොරබදමින් සිටි බිලියනයකට අධික ජනතාවක් සිටින රටක් වසර 40කටත් වඩා අඩු කාලයක් තුළ ලෝක ආර්ථිකයේ බලකණුවක් බවට පත් වුණේ කොහොමද? ඔවුන් ඒ සඳහා සොයාගත් පිළිතුර තමයි බුද්ධිමත් දේශපාලන ප්‍රතිපත්ති, රට වෙනුවෙන් කැපවුණු ජනතාවක් සහ ධනවාදයේ සහ සමාජවාදයේ මිශ්‍රණයක් වුණු පාලන ක්‍රමයක්. ප්‍රසිද්ධ චීන ආර්ථික විද්‍යාඥයෙකු වුණු ක්‍රිස් ලියොං මහතා බරක් මෙහෙම පවසනවා. කමියුනිස්ට් පක්ෂය චීනයේ පාලනයට පත් වූ විට එය ඉතා දුප්පත් විය. ඔවුන්ට වෙළඳ හවුල්කරුවන් සිටියේ නැත. රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොතිබුණි. ඔවුන් ස්වයං පෝෂිත භාවය මත පමණක් රඳා සිටියා. නමුත් පසුගිය වසර 40 පුරා චීනය විසින් වෙළඳ මාර්ග සහ ආයෝජන ප්‍රවාහයන් පුළුල් කිරීම සඳහා වැදගත් වෙළඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දී ඇති අතර අවසානයේදී එය රටේ මිලියන 100 ගණනක් ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට සමත් වෙනවා. 20 සියවසේදී ලොව විශාලතම මානව ව්‍යසනය ලෙස සලකන දරුණු සාගතයකට චීනයට මුහුණ දීමට සිදු වෙනවා. මහා පින්ම ලෙස හැඳින්වූ චීනය තුළ එතෙක් පැවති ගොවි ආර්ථිකය ශීඝ්‍රයෙන් කාර්මීකරණය කිරීමට මාෝ සේතුන් රජය විසින් ගත් ප්‍රයත්නය අසාර්ථක වූ අතර ඒ නිසා වර්ෂ 1959ත් 1961ත් අතර කාලයේදී මිලියන 10ත් 40ත් අතර ප්‍රමාණයක චීන ජනතාවකට මෙම සාගතයේ හේතුවෙන් කුසගින්න නිසා මිය යන්න සිදු වෙනවා. එය චීනයේ සෑම අංශයකින්ම කඩා වැටීමට හේතු වෙනවා. මානව ඉතිහාසයේ රටකට බලපාපු වඩාත්ම දරුණුතම සාගතයේ විදියට මෙය සලකනවා. මෙහි ප්‍රතිඵලයේ විදියට අවසානයේ සියල්වන්න එක හා සමානව දුප්පත් වූ රටක් බවට චීනය පත් වුණා. නමුත් 1976 දී මාኦ සේතුන්ගේ අභාවයෙන් පසුව චීනයේ බලයට පත් වූ දෙන් සියාओපින්ගේ රජය විසින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ චීනයේ ආර්ථිකය නැවත බලදන්වන්න පටන් ගන්නවා. ගොවීන්ට තමන්ගේම ඉඩම්වල ගොවිතැන් කිරීමටත් සාමාන්‍ය ජනතාවට ව්‍යාපාර කිරීමට අවසර දීම තුළින් ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ එමගින් ආහාරයන්ගේ පාලනය කිරීමට අයිතිය ලබා දෙන්න දෙන් සියාओපින් රජය කටයුතු කරනවා. එසේම ඒ හා සමගාමීව 1979 දී එක්සත් ජනපදයේ සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සමුදාය ස්ථාපිත කිරීමත් සමග විදේශ ආයෝජන සඳහා චීනය දරබ ඉවර වෙනවා. වරක් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවේ ගෝලීය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මෑන් මහතා චීනය පිළිබඳව මෙහෙම පවසනවා. 1970 දශකයේ අගභාගයේ සිට ඉතිහාසයේ ඕනෑම රටක ආර්ථිකයක සිදු වූ වඩාත්ම ආකර්ශනීය බලවත්ම ආර්ථික ආශ්චර්යය කුමක්දයි අපි චීනයේ සිදු වූ ආර්ථික විප්ලවයේදී දුටු බව. 1990 දශකයේ වන විට චීනය ශීඝ්‍ර වර්ධන වේගයක් අත්කර ගැනීමට පටන් ගත් අතර වර්ෂ 2001 දී ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වීම චීන ආර්ථිකය තවදුරටත් වර්ධනය කරන්න හේතු වෙනවා. එසේම වෙනත් රටවල් සමග වෙළඳ කටයුතු සඳහා තිබූ බාධක ඉවත් කිරීමත්, තීරු බදු අඩු කිරීමත් සමග ඉතාමත් අඩු මුදලට භාණ්ඩ අලෙවි කිරීමට හැකිවීම නිසා ඉතාමත් ඉක්මනින් චීන භාණ්ඩ සඳහා ලෝකයේ සෑම තැනකම වෙළඳපොළ විවෘත වෙන්න පටන් ගන්නවා. මේ හේතුවෙන් චීනයේ සෑම රටකටම අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ලෝකයේ කර්මාන්තශාලා බවට පත් වූ බව ඩේවිඩ් මෑන් මහතා තවදුරටත් පවසනවා. මෙම විශිෂ්ට අනාගතවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ මිලියන 100 ගණනක් චීන ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන්න දායක වුණා. ලෝක බැංකුවට අනුව මේ ප්‍රතිසංස්කරණ නිසා මිලියන 850කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති අතර වර්ෂ 2050 වන විට චීනය දරිද්‍රතාවය තුරන් කිරීමේ මාවතේ ගමන් කරන බව තවදුරටත් ඔවුන් පවසනවා. ඒ සමගම රජය විසින් නූතන ලෝකයට ගැලපෙන ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම නිසා සෑම වර්ෂයකම අතිවිශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කරනු ලබන අතර එමගින් වර්ෂ 2030 වන විට බිලියනයකට අධික චීන ජනගහනයෙන් 127කට පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත. එමගින් ඔවුන්ගේ ශ්‍රම බලකාය සිතාගත නොහැකි තරම් ශක්තිමත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ගිය 2024 වර්ෂයේදී එළිදක්වා ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි වැඩසටහන් සඳහා උපාධි අපේක්ෂකයන් මිලියන 37.75ක් පමණ ඇතුළත් කර ගැනීමට රජය කටයුතු කර තිබෙනවා.
චීනයේ මෙම සාර්ථකත්වය අහම්බෙන්නෝ එක්තරායකින් සිද්ධ වුණු දෙයක් නෙමේ. ඒ සඳහා ඔවුන් සිය ආර්ථික සහ සමාජීය දැක්ම නැවත හඩගස්වාගත් උපාය මාර්ග තීරණවල සහ අසීමිත කැපවීම්වල ප්‍රතිඵලයක්. ඒ සඳහා ඔවුන් විශේෂ ආර්ථික කලාප නිර්මාණය කිරීම, අපනයනය ප්‍රදාන කරගත් උපාය මාර්ගික ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනය සහ තාක්ෂණික දියුණුව සඳහා රජය මගින් ලබා දුන් අසීමිත සහන, යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සිදු කරනු ලැබූ දැවැන්ත ආයෝජන වැනි ප්‍රතිසංස්කරණ මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අතර ඉතාමත් වැදගත් වුණා. වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ චීනය තම රට තුළ අධිවේගී මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදි කරන්න සමත් වෙලා තියෙනවා. එසේම ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය ජාලය ගොඩනගන්නත් චීනයට හැකියාව ලැබී තිබෙනවා. ඉන් නොනැවතී 650කට වඩා අධික සංඛ්‍යාවකින් යුතු චීනයේ සියලුම නගර නැවත ක්‍රමවත්ව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු චීනය විසින් මේ වන විට ආරම්භ කර ඇත. අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ චීනය වෙනත් රටවල් සඳහා සිය නිෂ්පාදනය කළ බව. නමුත් පසුව ඒ වෙනස් කරමින් චීනය තමන්ගේම විශාලතම පාරිභෝගිකයා බවට පත්වෙනවා. අලිබබා සහ වීෂත් වැනි චීන ජාතික සමාගම් චීනයේ මුදල් රහිත ඊවාණිජ්‍ය අධිරාජ්‍යයක් බවට පත් කරන්න සමත් වෙනවා. ඒ අනුව චීන ජනතාව මුදල් භාවිතා කිරීම සම්පූර්ණයෙන් මගේ නැවැත්වූ අතර සියලුම ගෙවීම් සහ මුදල් ලබා ගැනීම ඔවුන්ගේ දුරකථන හරහා පමණක් සිදු කරන්න පටන් ගත් අතර එමගින් එකතැන පළමු ආර්ථිකයක් වෙනුවට සක්‍රීය ආර්ථිකයක් චීනය තුළ බිහි වෙන්න එයත් ප්‍රධානම හේතුව වෙනවා. මේ නිසා චීනය තවදුරටත් ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ලෝකයේ කර්මාන්තශාලා පමණක් නොවී එය සුඛෝපභෝගී භාණ්ඩ, දේපළ වෙළඳාම් සහ තාක්ෂණය සඳහා ලෝකයේ ප්‍රධාන වෙළඳපොළක් බවට පත් වෙනවා. මේ වන විට චීනයේ ලෝක ආර්ථිකයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් බවට පත් වී හමාරයි. එසේම ලෝකයේ නව සොයා ගැනීම සඳහා පේටන්ට් ඇප්ලිකේෂන් හිමි රටවල් අතර මේ වන විට ඉදිරියෙන්ම පසුවන්නේ චීනයයි. මෙම ප්‍රස්ථාරයේ ඇති දත්තවලට අනුව අපිට පේනවා ඔවුන් නව සොයා ගැනීම සහ ඒ සඳහා සිදු කරන පර්යේෂණ කටයුතු සඳහා කොයිතරම් අවධානයක් යොමු කරලා තියෙනවද කියලා. ඒ අනුව මේ වන විට චීනය AI තාක්ෂණය ඇතුළු තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බල ශක්තිය සහ ඩිජිටල් නවෝත්පාදන ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛයෙක් බවට පත් වී අවසන්. ඉන් නොනැවතී මේ වන විට චීනය ජාතිය ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා. ඒ විශාල ගෝලීය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන Belt and Road Initiative හරහායි. මෙම නව සේද අරමුණ වන්නේ ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සහ ගෝලීය දළදේශීය නිෂ්පාදිතයෙන් 5/1 සම්බන්ධ කිරීම මගින් ලෝකය පුරා විහිදෙන වෙළඳ සහ ආයෝජන සම්බන්ධතා පිහිටුවීමයි. වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ ගනු ලැබූ උපාය මාර්ගික ජනප්‍රිය නොවන ඍජු සහ නිවැරදි ප්‍රතිසංස්කරණ සහ දිගු කාලීන දැක්මක් සමගින් ජාතියකට ලෝකය තුළ තමන්වම නැවත සොයාගත හැකි බව ඔප්පු කරන්න චීනය සමත් වෙලා තියෙනවා. අන්ත දරිද්‍රතාවයේ සිට වසර 40ක් ඇතුළත ගෝලීය සුපිරි බලවේතෙකු දක්වා ලෝක ඉතිහාසයේ කිසිම රටක් මේ තරම් වේගයකින් සංවර්ධනය වෙලා නැහැ. ඉතින් චීනයේ මෙම විශිෂ්ට ගමන ආර්ථිකය පිළිබඳ විතරක් සීමා නොවි ඒ රටකට තමන්වම නැවත සොයාගත හැකි ආකාරය පිළිබඳව වටිනා පාඩම් රාශියක් අපිට කියලා දෙනවා. චීනයේ ආර්ථික විප්ලවය පිළිබඳව මෙම වීඩියෝවෙන් ඔබත් ඔබේ ජීවිතයට යමක් එකතු කරගත්තා නම් වීඩියෝ එක ලයික් කරලා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. තවත් මේ වගේ ලෝකය පිළිබඳව අපේ අවබෝධය වැඩි කරන අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්.